සුබ දවසක් ඔයාලා හැමෝටම. අද නම් හොඳට පායලා තියෙන්නේ දවල් කාලේ. මේ බලන්නකො මේ ලස්සන මල් ගස් වගේක් මල් වැලක් ඒක. රතු පාට මල් ගොඩාක් ඒකේ වැක් පිරීලා තියෙනවා මේ දවස්වල. ඔන්න අපේ මේ ගස්වල මල් කඩන්න පුංචි හොරෙක් ඇවිදිලා. එයාට ඉතින් මෙහෙම මලක් දැක්කහම ඔය තියෙන මල් ඔක්කොම ටික එයා කඩලා දානවා. ඔය දැනුත් ඔය මල් ටික අල්ලන්නේ කඩන්න. හවස් වෙගෙන එනකොට අහස කළු කරගෙන ලොකු වැස්සක් එන්නයි හදන්නේ. ඉක්මනට එළියේ මා තියෙන වැඩ ටික කරගන්න ඕනේ. වැලේ තියෙන රෙදි ටිකත් ඉක්මනට ගෙට ගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. උලංගකුත් එක්කලා ළඟම වැස්සක් එනවා. ගොඩ කාලෙකින් තමයි මේ වැස්ස එන්නේ. එකතු කරලා තිබුණු රොඩු ටිකටත් ගින්දර ටික දාගත්තා. නැත්තම් තෙමුණොත් ආයේ මේක අවුල ගන්න හම්බ වෙන්නේ නැහැ. අද අපේ ලොකු බබාට පන්ති. එයා මේ පාර ශිෂ්‍යත්ව ලියනවනේ. ඉතින් එයා නැති හින්දා අද මල් කඩන වැඩේ මට තමයි බාර වෙලා තිබුණේ. ඉතින් ඉක්මනින්ම ඉස්සරහ තියෙන ඉද්ද ගහ ගාවට ගියා මල් ටිකක් කඩා ගන්න. ඔයාලට පේනව නේද? අහස කළු වෙලා දැන් වැහි පොදත් වැටෙනවා මේ වෙලාවේ. ඉක්මනට මල් ටිකක් කඩාගෙන ගෙට දුවන්න ඕනේ. චූටි බබා මේ වෙලාවේ නිදි ගේ ඇතුලේ. නැත්තම් එයත් මාත් එක්කලා පිටිපස්සෙන් ඉතින් එනවමයි. ඉද්ද ගස් කියන්නේ කොච්චර පෑවුවත් කොච්චර වැස්ස තිබුණත් කොහොමත් මල් තියෙන ගහ. මල් පිරීලා තියෙනවා. මල් ටිකත් කඩාගෙන ගෙට දුවගෙනම එනකොට ඔන්න හොඳටම වැස්ස පටන් ගත්තා. ගොඩ දවසකින් තමයි මේ පැත්තට මේ වහින්නේ. බලන්නකො ඉතින්. ගේ ඇතුළට වෙලා රැයට කෑම ටික හදාගත්තා. කෑම එක හදන හැටි නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ගොඩක් ගොරවන හින්දා. මේ ඉන්නේ අපේ චූටි පොඩ්ඩා. පේනව නේද? එයා බත් කන්නේ ඔන්න ඔහම තමයි. කෑම කාලා ඔක්කොම ඉවර වෙලා ඉතින් අක්කගේ පොත් ටික අරගෙන පරණ පොතක් අහු වෙලා ඒකේ තියෙන ස්ටිකර් ටිකේ ආලෝක කොළ ටික ගලවනවා. එහෙනම් කාගේද? මෙයා. බේබිගේ. මම අක්කට ටීචර් ගහයිනේ. බේබියා. බේබිගේ? අක්ක පොව්. නැද්ද? පොව්ද අක්කගේ පොත් ගත්තේ? ඉතින් ඔන්න ඔය විදිහට වැස්සෙම වැඩ ටික ඉවර කරගත්තා. ඔයාලට ගොඩක් ස්තුතියි අහන් හිටියට.